හරි. ඔතේ අපි එහෙනම් අපේ මිරකල් ජූනියර් රොබෝටික් ස්ටේජ් 1 වල පළවෙනි චැප්ටර් එක පටන් ගන්න යන්නේ. අපි මේ චැප්ටර් එකේදී බලන්නේ මොකද්ද රොබෝ කියලා කියන්නේ. රොබෝ කියන්නේ කවුද? මොන වගේ දෙයක්ද කියලායි බලන්න යන්නේ. රොබෝ කියන්නේ ඇත්තටම මැෂින් එකක් පුතේ. හැබැයි සාමාන්‍ය මැෂින් එකක් නෙමෙයි. ඒක ඕඩිනරි මැෂින් එකක් නෙමෙයි රොබෝ කියලා කියන්නේ. එයාට හිතන්න පුළුවන්, තනියම වැඩ කරන්න පුළුවන්, පරිසරය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මැෂින් එකක් තමයි රොබෝ කෙනෙක් කියලා කියන්නේ. බලන්න රොබෝ කෙනෙක් කියන්නේ මොකද්ද කියලා අපි දැන් මේ නිර්වචනයක් කරගමු. Robot are not just ordinary machine. සාමාන්‍ය මැෂින් එකක් නෙමෙයි රොබෝ කෙනෙක් කියලා කියන්නේ. Unlike a washing machine or fan. washing machine එකක් වගේ fan එකක් වගේ දේවල් නෙමෙයි මේ රොබෝ කියලා කියන්නේ. ඊට වඩා එයා බුද්ධිමත් මැෂින් එකක්. මැෂින් එකක් තමයි හැබැයි බුද්ධිමත්. රොබෝ can sense the world. රොබෝට පුළුවන් මේ ලෝකය අඳුන ගන්න. ලෝකය කියලා අදහස් කළේ පුතේ පරිසරය. එයා ජීවත් වෙන, එයා ක්‍රියාත්මක වෙන පරිසරය. එයාට පරිසරයේ තියෙන දේවල් හඳුනා ගන්න පුළුවන්. මොනවද පරිසරයේ තියෙන දේවල් කියලා කියන්නේ? ටෙම්පරේචර් එක, ආලෝක තත්ත්වය වගේ දේවල් එයාට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ මෙයා වටේ පිටේ ඉන්නේ කවුද? ඒ මොනවද වගේ දේවල් එයාට හඳුනා ගන්න පුළුවන්. හරි, ඒ හින්දා ඉතින් රොබෝට පුළුවන් ඩිසිෂන්ස් ගන්න පුළුවන්. තීරණ ගන්න පුළුවන්. ඒ වගේම ඒ තීරණ අරගෙන ඒ තීරණ ක්‍රියාවට නංවන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ මැෂින් එකකට අපි කියනවා රොබෝ කෙනෙක් කියලා. සාමාන්‍ය මැෂින් එකකට තීරණ ගන්න, එයාගේ වටේ පිටේ දේවල් එයාට හඳුනා ගන්න වගේ දේවල් බැහැනේ. හරි. නමුත් රොබෝ මැෂින් එකකට පුළුවන් වටේ පිටේ තියෙන දේවල් හඳුනාගෙන තීරණ අරගෙන ඒ මත යම්කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. හරි. එතකොට තවත් අපි නිර්වචනය කරනවා මොකද්ද මේ රොබෝ කියන්නේ කියලා. robot is a programmable machine. රොබෝ කියලා කියන්නේ programmable machine එකක්ලු. ඒ කියන්නේ මොකද්ද මේ programmable කියලා කියන්නේ? programmable කියලා කියන්නේ අපිට පුළුවන් ඒ වගේ machines වලට උපදෙස් දීලා තියන්න. අපි දීලා තියෙන උපදෙස් වලට අනුව එයා ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි දීලා තියෙන උපදෙස් කොහොමද ක්‍රියාත්මක කරන්නේ? එයා ඔටෝමැටිකලි තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒතර අපි වරින් වර එයාට මතක් කරන්න කියන්න ඕන නැහැ. එයාගේ පරිසර තත්ත්වයක් එයා දැනගන්නවා. එයා කොයි වගේ පරිසරයකද ඉන්නේ, පරිසරයේ වෙනස්කම් දන්නවා. ඒ පරිසරයේ වෙනස්කම් වලට අනුව සහ අපි දීලා තියෙන උපදෙස් වලට අනුව එයා ක්‍රියාත්මක වෙනවා ඔටෝමැටිකලි. ඉතින් ඒ වගේ මැෂින් එකකට අපි කියනවා රොබෝ කෙනෙක් කියලා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් හැන්දෑ වෙද්දි, හවස කරුවල වැටෙද්දි ඔටෝමැටිකලි බල්බ් එකක් පත්තු වෙන්න හදලා තියෙනවා නම්. ඉතින් ඒක අපේ මේ රොබෝටික් කියන විෂයට අදාළ දෙයක්. ඒ කියන්නේ ඒකත් බොහොම පුංචි මට්ටමේ රොබෝ කෙනෙක් තමයි. උදේ එළි වෙද්දි බල්බ් එක ඕෆ් වෙනවා, හැන්දෑ වෙද්දි බල්බ් එක ඕන් වෙනවා. ඉතින් අන්න එතන තියෙනවා පොඩි රොබෝටික් පීච් එකක්. මොකද එයා පරිසරයේ තියෙන දෙයක් අඳුනගෙන ඔටෝමැටිකලි ක්‍රියාත්මක වෙනවා. හරි. රයිට්. එතකොට තවත් නිර්වචනයකට මම යනවා රොබෝටික් කියන්නේ මොකක්ද කියලා. A robot is a helper machine. රොබෝ කෙනෙක් කියලා කියන්නේ අපිට උදව්වට ඉන්න මැෂින් එකක් කියලා කියනවා. ඉතින් නිකන් උදව්වට ඉන්න මැෂින් එකක් නෙමෙයි. එයාට ඉන්ටෙලිජන්ට් මැෂින් එකක්. මොකද එයාට කියනවා දැන් it that can move, sense, work by itself. කලින් කියපු නිර්වචන වල තියෙන දේවල්ම තමයි. එයාට move වෙන්න පුළුවන්, එහා මෙහා යන්න පුළුවන්. හැබැයි සමහර රොබෝලා ඉන්නවා move වෙන්නේ නැති රොබෝලාත් ඉන්නවා. එකම තැන ඉඳන් වැඩ කරන රොබෝලාත් ඉන්නවා. sense කියන එකෙන් අදහස් කරන්නේ එයාට වටා පිටාව ගැන අවබෝධ කරගන්න පුළුවන් sensors මගෙන් කියන එක. work by itself automatically. අපි වරින් වර කියන්න ඕනේ යමක් කරන්න කිව්වොත් එයා ඒක automatically continuously කරගෙන යනවා. ඉතින් ආන් ඒ වගේ machines වලට තමයි පුතේ රොබෝ කියලා කියන්නේ. හරි? right. එතකොට අපි බලමු මේ රොබෝ යන්ත්‍ර වලට රොබෝලට examples මොනවද කියලා. ඉතින් අපේ සාමාන්‍ය ගෙදර දොරේ පාවිච්චි කරන්න පුළුවන් රොබෝ කෙනෙක් තමයි මේ cleaning robot කියලා කියන්නේ. අපි ඔකට vacuum robot කියලාත් කියනවා. ඉතින් ඒ වගේ රොබෝලා දැන් අද දවසේ නිෂ්පාදනය වෙලා තියෙනවා. දැන් මේ ඔයාලා දකින්නේ අද දවසේ මේ නිෂ්පාදනය කරලා තියෙන ඔයාලගේ ගෙවල් වල පවා භාවිතා කරන්න පුළුවන් ඔටෝමැටිකලි ක්‍රියාත්මක වෙන ක්ලීනින් මැෂින් එකක්. ක්ලීනින් රොබෝ කෙනෙක්. අපි මේකට වැකියුම් රොබෝට් කියලාත් කියනවා. හරි? රයිට්. එතකොට තව දැන් අපිට අපේ ග්‍රහලෝකයේ අපේ මේ පෘථිවිය නෙමෙයි වෙනත් ග්‍රහලෝකයක් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ කියලා හිතන්නකො. හරි? ඉතින් දැන් NASA එකකින් වගේ ඒ ආයතන වලින් වෙනත් ග්‍රහලෝක එක්ස්ප්ලෝර් කරන්න මිනිස්සු ඉන්න යාන යවන්නේ නැහැ. ඉතින් ඒවට යවන්නේ රොබෝ යන්ත්‍ර තමයි. ඉතින් මාස් රෝවර් කියලා කියන්නේ. ඔයාලා මේ දකින මාස් රෝවර් යන්ත්‍රය මොකද කරන්නේ? මේ අඟහරු ග්‍රහය වෙත ගිහිල්ලා ඒකේ තියෙන දේවල් එක්ස්ප්ලෝර් කරනවා තමයි මේවා දකින්නේ. ඉතින් මේකත් ඒතර රොබෝ යන්ත්‍රයක්. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට ළඟා වෙන්න බැරි දේවල් කරගන්නත් අපි රොබෝ යන්ත්‍ර භාවිතා කරනවා. ඒ වගේම එන්ටර්ටේන්මන්ට් වලට අපිට අපේ විනෝදාස්වාදය සඳහා අපේ තනිකම මකන්න වගේ දේවල් වලට අපිට විනෝද වෙන්න වගේ දේවල් වලට රොබෝ යන්ත්‍ර අද දවසේ භාවිතා වෙනවා. ඉතින් මේ Sony කම්පැනි හදලා තියෙනවා මේ ඔයාලා දකින්න මේ හරිම ලස්සන කියුට් ඩොග් මේ බලන්න. හරි?
එතකොට මෙයාත් රොබෝ කෙනෙක්. මෙයාව හදලා තියෙන්නේ Sony කම්පැනි. මෙයාගේ නම තමයි Aibo. ඉතින් මෙන්න මේ වගේ රොබෝලා අද භාවිතා කරනවා මොනවටද? විනෝදාස්වාදය සඳහා භාවිතා කරන රොබෝලා මේ. ඉතින් ඔන්න ඔය වගේ රොබෝ යන්ත්‍ර වලට එක්සැම්පල්ස් ගොඩාක් අපිට ගන්න පුළුවන්. මේ මම ඔයාලට කිව්වේ ඉතින් රොබෝ යන්ත්‍ර වලින් එක්සැම්පල්ස් කිහිපයක් විතරයි. ඉදිරි පාඩම් එක රැඳිලා ඉන්න. තව මේ රොබෝලා ගැන අපි ඉගෙන ගමු. මේ රොබෝලා ගේ විශේෂතා මොනවද කියලා අපි ඉගෙන ගමු. තව රොබෝ යන්ත්‍ර අපිට බලන්න පුළුවන්.